ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා මේක තුළ ඉන්නේ Job Plus එක YouTube channel එකකින් තවත් අලුත් වීඩියෝයක් එක්ක. මම මේ වීඩියෝෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ආධුනික ඖෂධ වේදීන් ලියාපදිංචිය සිදු කරනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ආධුනික ඖෂධ වේදීන් ලියාපදිංචිය 2025. ආධුනික ඖෂධ වේදීන් ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත සම්මුඛ පරීක්ෂණ අවස්ථා 2025 ඔක්තෝබර් 2 වන දින සිට 2025 දෙසැම්බර් 31 දක්වා විවෘතව පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙයින් දැනුම් දෙනවා. එබැවින් සියලුම අයදුම්කරුවන් 2025 ඔක්තෝබර් 2 වෙනිදා සිට තම අයදුම්පත් SLMC වෙබ් අඩවියෙන් බාගත කළ හැකි නව සංශෝධිත යාවත්කාලීන කරන ලද අයදුම්පත් ආකෘතිය ඉදිරිපත් කළ යුතු බවට මෙහිදී සඳහන් කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙන් කියලා තියෙනවා පැරණි අයදුම්පත් ආකෘතිය පිළිගනු නොලැබෙන බවට. තවද සියලුම අයදුම්කරුවන් සංශෝධනය කරන ලද සුසුකම් සංශෝධනය කරන ලද අමතර කොන්දේසි පරීක්ෂා කර ඔබ වෙන් කර ඇති සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී SLMC කාර්යාලයට නොවරදවාම පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවට මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. මාර්ගගත අයදුම්පත පිරීමට පෙර නව සංශෝධිත යාවත්කාලීන කරන ලද අයදුම්පත අමුණා ඇති උපදෙස් අනුගමනය කරන බවට මෙහිදී කියලා තියෙනවා. ඔයාලට අයදුම්පත බාගත කිරීමට අවශ්‍ය ලින්ක් එක මෙහිදී දක්වලා තියෙනවා. මම මේ ලින්ක් එක description box එකේ දාලා තියන්නම්. ඔයාලට මේ ලින්ක් එක කරා ගිහිල්ලා ඔයාලට මේ සම්බන්ධව ඇප්ලිකේෂන් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ආධුනික ඖෂධ වේදීන් ලියාපදිංචිය සිදු කරන්නේ කොහොමද කියලා විස්තර තමයි මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් මේ විදිහට තමයි මේ සම්බන්ධව සියලු විස්තර දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රැකියා බැරිතු ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.